අඩි මේ ඔඩේ බීබයිඩියත් දාලවා මොන ගයිස් පට්ටිය එන එළියට අපි යමු ඉතින් මාර සීනයක් උනේ ගයිස් hello guys පොට කාලෙකින්නේ ඉතින් vlog එක පටන් ගත්තෙත් 아무තු විදිහකට දැන් මේ මං යන ගමන් ඉන්නේ ඔයගොල්ලෝ thumbnail එකේ සමහර විට දැකලත් ඇති කොහොම නමුත් අද මං යන්නේ මම ආසම වැඩක් කරන්න ආසම වැඩක් බලන්න ඉතින් අපි ගිහින් බලමු මොකක්ද වෙන්නේ කියලා මම ඇඳන් ඉන්නෙත් ඒ තීම් එකටම ඔයගොල්ලෝ පේන්නේ නැහැ මම හරියට පෙන්නන්නම් මගේ අද අවුට්ෆිට් එක. ඉතින් දැන් ටුක් එක යන ගමන් ඉන්නේ guys කොහොම හරි විනාඩි 10ක් විතර උඩරමයි 7යි කාලෙට තමයි මම ඉන්න ඕනේ දැන්. ප්ලෑන් කරපු නැති vlog එකක් හදිස්සියෙම මම තීරණය කළා කරන්න හැදුවේ. දැන් වෙලාව හයා මාරයි. තා වෙලා තියෙන. Okay guys මං Max Street එකේ ඉන්නේ දැන්. ටිකට් එක ගන්න ඕනේ. තා වෙලා තියෙනවා අප්පා ගොඩක්. වේ ලස්සන වැඩි. guys පේනවනේ තාම වෙලාව 6:35යි. කවුරුත් නැහැ මෙතන සෙනග මෙච්චරයි ඉන්නේ. ඔඩේ බීබයිඩියත් දාලවා මේ කේසොන් එකේ බීබයිඩි ෂෝරූම් එකක් දාලා ගායි සලුතෙන්ම මහ ලස්සනයි ඈ ජීප් තියෙනවා ඉලෙක්ට්‍රික් නේ ඉතින් ඉතින් මුකුත් ප්‍රශ්න නැහැ a few moments later charge ගන්න විතර හැබැයි ඕනේ නේ මුකුත් පෙට්‍රල් ප්‍රශ්න නැහැ මුකුත් ප්‍රශ්න නැහැ ඉතින් වන්ඩි ගත්තා charge කරා ඩ්‍රයිව් කරන්න විතරයි තියෙන්නේ If you are bad, I am your dad. 12 seconds later. යා පැත්තේ තියෙනවා මේ අර මොකද්ද ලුලුද මොකක්දනේ ඒකට කියන්නේ මෙන්න මෙයාට කියන්නේ මොකද්ද මන් දන්නේ නැහැ. මෙන්න උන් ඉන්නවා ගොඩක් ඉන්නවා ලොකු උන් ඉන්නවා. ඉතින් guys කියන්න බැරි වුණානේ. ඉතින් මේ තියෙන්නේ මගේ outfit එක. ඉතින් guys මේ තියෙන්නේ මගේ outfit එක. අද මම බලන්න ආවේ Michael මෙතන නෑ. What the fuck? ඉතින් අද ආවේ මම Michael බලන්න තාම නැහැ. ඉතින් අපි නිකන් කතා කරගරිමු. තා වෙලා තියෙනවා මම පොඩ්ඩක් වේලස්සන ආවේ. ඉතින් පොඩ්ඩක් නිදාසේ ෂොට් එකක් ගන්න. අයියෝ මේ mic එක නෑ අප්පා. පොඩ්ඩක් මේ පල්ලෙහා බලන්න වෙයිද? පල්ලෙහා ඕකේ වැඩි අපි මයිකල් ජැක්සන්ගේ ස්ටෝරිය එහෙම දන්නේ නැහැනේ මොකක් සීන් එක කියලා. ඉතින් ඒකටත් එක්ක මේ යුනිවර්සල් ස්ටුඩියෝ වල ගහලා තියෙන මේ ෆිල්ම් එක මාර වටිනවා ඈ. Nice. මේ වටිනවා කියන්නේ දැන් මාත් පට්ටම පිස්සෙක් මයිකල් ජැක්සන් සම්බන්ධව. ඉතින් දැන් මේ ෆිල්ම් එක මාර වටිනවා. ඉතින් මේ ස්ටෝරි ඔක්කොම දැනගන්න ගොඩක් ඔය සෝෂල් මීඩියා වල අර මෙහෙ ගියා. ඉතින් ඒකත් එක්ක මට මාරම ආසාවක් තිබ්බා මයිකල් බලන්න. ඒක නිසා තමයි අද මම මයිකල් බලන්නම ආවේ. ඉතින් ඔයත් මයිකල් බැලුවා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න මයිකල් ගැන කොහොමද එක්ස්පීරියන්ස් එක මේ ෆිල්ම් එක ගැන. I'm so excited guys. ඉතින් මේ තියෙන්නේ දැන්ටමත් හෝල් එකේ ප්ලේ වෙන ෆිල්ම්ස් ටික. තමයි මම තාම ඇතුළට ගියේ නෑනේ. එළියේ පොඩ්ඩක් ඉන්න. ටිකට් එක ගත්තෙත් නෑ. අඩි මේ මීනියන්ස් එකක් කියනවා ඈ. මීනියන්ස් මොන්ස්ටර්ස් ලගේ අලුත් ෆිල්ම් එකක්. ඉතින් guys මෙහෙත් එක්ක මට කියන්න ඕනේ ඔයගොල්ලන්ට ඊළඟට ඕන vlog එක පොඩ්ඩක් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න මොකක්ද ඕනේ කියලා.
බලමු මොකද්ද මං ඊළඟට ගේන්නේ කියලා no idea guys. අදත් මේ unplanned ගමනක් ආවේ මම කලින් plan කරේවත් නැති ගමනක්. ඉක්මනට මට හිතුණා ඔයගොල්ලොත් එක්ක මේක share කරගන්න ඕන කියලා. ඒක නිසා තමයි ඉක්මනට මම vlog එකකුත් කරේ. දැන් මයිකල් ෆිල්ම් එකේ මම පුළුවන් පොඩි ක්ලිප්ස් ටිකක් දාන්නම්. මොකද ක්ලිප්ස් දාන්න බෑ කොපිරයිට් වදිනවනේ YouTube එකේ. මම බලන්නම් මොකක් හරි කරලා ඔයගොල්ලන්ට පොඩි ක්ලිප්ස් ටිකක් දාන්න. මොකද එහෙම නැත්නම් කොපිරයිට් වදින්නේ. මොකද ෆිල්ම් එක තාම හෝල් වල යන ගමන්නේ. දානවා. හරියට බය වෙන්න එපා දානවා. නුන guys කට්ටිය එනවා එළියට. යමු. මාර වැඩ ටිකක් නේ මට කියන්න ඕනේ ඔයගොල්ලොන්ට. මේගොල්ලෝ මට ඇතුලේ වීඩියෝ එකක් දුන්නේ නැහැ. ඉතින් කොහොම හරි මට වීඩියෝ එකක් දුන්නේ නැහැ guys. ඉතින් මේගොල්ලෝ වීඩියෝ ගන්න බෑ කිව්වා කැමරා මගේ ගත්තා. ඊට පස්සේ මම අර කවුන්ටරේ ගිහින් ටිකට් ගන්න පොඩි වීඩියෝ එකක් ගත්තා. ඔයගොල්ලොන්ට පෙන්නන්න ටිකට් එකේ ගාන ඒ ටික. ඒකෙත් කවුන්ටරේ එක මැනේජර් කෙනෙක් හිටියා. ඊට පස්සේ ෆිල්ම් එක උනත් පස්සේ මේ වුණේ වැඩේ. ඊට පස්සේ එයා කිව්වා ඒක දාන්න එපා කියලා. මම කිව්වා ඕකේ දාන්නේ නැහැ. මම බැලුවේ බ්ලර් කරලා හරි දාන්න. එයා කිව්වා ඒකත් බෑ අයින් කරන්න කියලා. එයාට පෙන්නලා වීඩියෝ එක අයින් කරන්න කිව්වා මේ දැන්. ඉතින් මම අයින් කරා. ඒ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම නැති වුණා. ඉතින් මම බැලුවේ සාධාරණ දෙයක් කරන්න. ඉතින් එයාගේ පර්සනල් දේ නිසා ඉතින් එයා කිව්වා අයින් කරන්න කියලා. මම හිතුවේ ඉතින් බ්ලර් කරලා හරි දාන්න. ඉතින් මම ඒකේ ගොඩාක් විස්තර කිව්වා. මේ ඔක්කොම නැති වුණා. ඔන්න ඔක තමයි උනේ. ඇතුලේ මට වීඩියෝස් මං කීපයක් ගත්ත ෆෝන් එකෙන්. ඒ ටික දැන් ඔයගොල්ලෝ දැකලා ඇති. කොහොම නමුත් guys මට මේක පෙන්වන්න බැරි වුණා. දැන් මං ආයෙ ඉතින් ක්ලිප් එක රෙකෝඩ් කරනවා මේ තියෙන ටිකට් එක 600යි. ඊට පස්සේ වෙනම ටිකට් එකක් හම්බුණා ඉලෙක්ට්‍රික් චාර්ජ් කියලා. ආවෙන් මේ ඔළුවේ අවුල් වෙලා තියෙන්නේ guys. මට ඇත්තටම මාර අවුලක් දවස මට කියන්නත් බැරි වුණා. ඉතින් තාමත් subscribe කරේ නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඉතින් තව vlog එකකින් set වෙමු. bye.